ආදු කියලා নমස්කාරය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු මේ අවස්ථාවට සහභාගී වෙන ප්‍රමිත ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ අධිපති ප්‍රසන්සිරි මෙතුමන් මෑණියන් ඒ වගේම මෙම කාර්ය මණ්ඩලයේ කළමනාකාරතුමන් ප්‍රධාන ශ්‍රද්ධා සම්පන්න ගුණබර පින්වත්නි දැන් මේ පින්වත් හැමදෙනාගේම ප්‍රාර්ථනා බලාපොරොත්තුව ප්‍රසන්සිරි මෙතුමන් ඇතුළු මේ හැමදෙනාම මේ හිමිදිරි පාන්දර සකස් කරගත්ත මේ සම්බුද්ධ පූජාව තථාගත අමාමේනී බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරමින් සම්බුද්ධ පූජාව පවත්වලා මේ හැම දිනාට ආශිර්වාදේ ප්‍රාර්ථනා කර ගැනීම මූලික කරගෙන විශේෂයෙන් ප්‍රසන්සිරි මෙතුමන් ආරම්භ කරන ලද ඒ ප්‍රමිත ඉන්වෙස්ට්මන්ට් ආයතනය තුල තමන්ගේ බලාපොරොත්තුව ප්‍රාර්ථනාව ඉටු කරගෙන ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය කරන කායික මානසික ශක්තිය ඇති කරගෙන මේ වෙල්ලස්සට විශාල මෙහෙවරක් ශ්‍රී ලංකා දීපයට විශාල මෙහෙවරක් ඉටු කිරීමේ අපේක්ෂාව බලාපොරොත්තුව තබාගෙන තමන්ගේ ආයතනයට ආශිර්වාද ප්‍රාර්ථනා කළා ප්‍රමිති ඉන්වෙස්ට්මන්ට් ආයතනය දිනෙන් දින දවසින් දවස
දියුණුවටපත් වෙලා ඒ වගේම තමන්ගේ තවත් බොහෝ සේවාවන් ඒ මෝටර රථ ඒ මෝටර රථ ගරාජය සඳහාද ආශිර්වාදේ ප්‍රාර්ථනා කළා. ඒ සියලු කටයුතු ඉතා හොඳින් මැනවින් ඉටු කරගන්නට අවශ්‍ය කරන කායික ශක්තිය මානසික ශක්තිය වඩා වර්ධනය කරගෙන මේ 25 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලයට එම කටයුතු ඉතා මැනවින් ඉටු කරන්නට ශක්තිය ලැබේවා කියන පැතුම ඇති කරගෙන අද දවසේ මේ රංගිරිපව්ව විහාරස්ථානයේ මුල් කරගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ පූජාව පවත්වලා ඒ ආගමික ආශිර්වාදයේ ලබන මොහොත. නිසා ප්‍රසන්සිරි මහත්මයා මේ සමාජයට බිහි වුණේ බොහොම අමාරු අපහසු යුගයක තමන්ගේ මෑණියන්ගේ ආශිර්වාදයේ මත මේ සමාජය තුළ දෙපැයින් නැගී සිටින්නට අවශ්‍ය කරන ශක්තිය හදාගෙන වැටි නැගිටිපු කෙනෙක් විදියට ඒ පදික වේදිකාවෙන් තමන්ගේ වෘත්තීය ජීවනාගමන සකස් කරගත්ත ව්‍යාපාරිකයෙකු විදියට අද දවසේ මේ සමාජය තුළ ඊටාම විශිෂ්ට සේවාවක් මේ සමාජයට සපයන කෙනෙකු විදියට අපි ප්‍රසන්සිරි මෙතුමන් දකින්න. නිසා එතුමන් බොහොම පුංචි තැනකින් පටන් අරගෙන අද දවස වෙන විට විශාල මෙහෙවරක් මේ සමාජයට ඉටු කරන්නට පුළුවන් විදිහ මහා ශක්තියක් එතුමා තුල ගොඩනගා ගත්තේ ඒ තමන් තුල පවතිනා වූ ආගමික විශ්වාසයන් තුල ඉඳගෙන ඒ ආගමික ආශිර්වාදයේ ලැබමින් තමයි එතුමා මේ ගමන ආවේ. එතුමා පුංචි කාලේ ඉඳලා නොකඩවා අකණ්ඩව දිනපතා මා සමග ප්‍රකාශ කළා ඒ සියමලාන්ඩුව ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිලන්පස පූජාව තමන්ගේ ශක්තිය හැටියට හැම දවසකම සිදු කළ බව වසර ගණනාවක්. එතකොට ඒ විශ්වාසය තුල ඉඳගෙන එතුමා තමන්ට කරන්න පුළුවන් ඒ ආගමික මෙහෙවර සිදු කරමින් තමන්ගේ ව්‍යාපාරික කටයුත්ත අද වෙන විට මේ සමාජය තුළ ඊටාම ප්‍රශංසනීය මට්ටමින් පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබෙනවා. නිසා මෝටර් සයිකල් අලුත් වැඩියා කිරීම සම්බන්ධව නව ආයතනයක් ගොඩනගලා ඒ ආයතනයේ මොණරාගල නගරයේ තිබෙන මේ නවීන පන්නයේ යුගයේ අවශ්‍යතාවයේ සපුරාලිය හැකි ආයතනයක් බවට පත්කොට තිබීම ප්‍රශංසනීය කටයුත්තක් බව අපි මේ මොහොතේ සිහිපත් කරන්න ඕන. ඒ වගේම එතුමා තමන්ගේ ව්‍යාපාරික කටයුතු වලට ප්‍රමුඛත්වයේ දීමට පෙර ආතුව මොණරාගල නගරයටම ආශිර්වාද ප්‍රාර්ථනා කළා. එක්තරා අවස්ථාවක මේ නගරයටම ආශිර්වාදයේ පිණිස නගර මැද්දේ තුන්යම් රාත්‍රියක් මුල්ලේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිදු කිරීමට ප්‍රමුඛත්වයේ මූලිකත්වයේ අරගෙන ඒ කටයුතු ඉතා හොඳින් මැනවින් ප්‍රශංසනීය මට්ටමින් ඒ පොදු කටයුත්තක් ඉටු කිරීම ඉතාම අමාරු වැඩක්. නමුත් හැමදෙනාගේම ප්‍රශංසාව ලබන විදියට එම කටයුතු නිමා කරන්නට එතුමන්ට පුළුවන්කම ලැබුණා. ඒ වගේම අවට තියෙන විහාරස්ථානය ඇසුරු කරනවා වගේම රංගිරිපව්ව විහාරස්ථානයේ දැන හඳුනාගත් දවසේ ඉඳලා මේ ස්ථානයට යමින් නෙමින් එතුමා උපයා ගන්නා වූ මිල මුදල් අපි කවදාවත් එතුමාට මෙච්චර මුදලක් අපිට මේ සඳහා ලබා දෙන්න කියලා කිසි කෙනෙක්ගෙන් අද වෙනතුරු අපි මේ ආයතනයේ ගොඩනැගීමට මුදල් ඉල්ලලා නැහැ. නමුත් එතුමා කැමැත්තෙන් මේ ආයතනයේ දියුණුව සඳහා අපිට වරින් වර ඒ තමන් උපයන්නා වූ මුදල් පරිත්‍යාග කළා මේ විහාරස්ථානීය අභිවෘද්ධියේ ප්‍රාර්ථනා කළ මහත්මිය. ඒ වගේම සමාජයේ ප්‍රගමනය වෙනුවෙන් බොහෝ කටයුතු ඉටු කරන කෙනෙක්. ඒ වගේම රංගිරිපව් විහාරස්ථානයේ මාසිකව මේ දැල්වෙන විදුලිය වෙනුවෙන් මුදලක් පරිත්‍යාග කරන සිරිතකුත් එතුමා තුළ තිබෙනවා. ඒ නිසා අය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන්නත් වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. නිසා අපිට ඔබතුමා මහා ශක්තියක් විදියට අපි දකින්නේ අපි මේ කරන මෙහෙවරට අපිටද ඔබතුමා දක්වන මේ අනුග්‍රහය දායකත්වය අපි අගය කරන්නට ඕනේ. මා 2010 වර්ෂයේ දෙසැම්බර් මාසේ 9 වෙනිදා මේ ආයතනය ආරම්භ කළා.
වසරක් වැනි කෙටි කාලයක් තුල මෙවැනි මෙහෙවරක යෙදෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා උත්සාහවන්තකම සිහි කල්පනාව හොඳින් තිබුණා. උත්තානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්ම කාරිනෝ තමන් කරන කාර්යයන් නිතා මැනවින් පිළිවෙලකට ඒවා විමසීමෙන් යුක්තව තමන්ගේ කලමනාකාරීත්වයෙන් යුක්තව කරගෙන යෑමේ හැකියාව විතුමන්ට තිබුණා. සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංඤ තස්සච ධම්මදීමි. ඒ වගේම තමන් තුළ හික්මීම තිබුණා. නොහික්මුණු ගතියක් තිබුණා නම් එතුමා ඒ පංච දුස්චර්යයන්ට යොමු වෙලා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න. නිසා පංච දුස්චර්යයන්ටපත් නොවි පංචශීලයේ රකින්න කෙනෙකු විදියට තමන්ගේ ගමන යන්නට ඒ අවශ්‍ය කරන ශක්තිය ලබා ගත්තා. ඒසා සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංඤ තස්සච ධම්ම ජීවිනෝ හික්මීමත් ධර්මානුකූල බවත් තමන්ගේ ජීවිතේ පුරාවටම ගොඩනගාගෙන තිබෙනවා. අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අන්න එවැනි පුජ්‍යලයාගේ අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති කීර්තිය මුළු සමාජය තුලම පුරාම පැතිරී යනවා. ඒකේ කිසිම බාධාවක් ඒ තුල නැහැ කියලා. ඒ නිසා අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති අප්‍රමාදීව කටයුතු කරන කෙනාගේ කීර්තිය මේ සමාජය තුලම පැතිරී යනවා. එහෙනම් ප්‍රසන්සිරි මහත්මයාත් අද මේ සමාජය තුල කීර්තිමත් කෙනෙකු විදියට කටයුතු කරන්නට පුළුවන් පසුබිම වටපිටාව සකස් කරගත්තේ එතුමාගේ උත්සාහවන්තකම තුල උත්හාන වීරිය තුල කියන බව අපි මතක් කරන්න ඕන. නිසා මෞතුමිය ළඟ තබාගෙන මෙවැනි පුණ්‍ය කටයුත්තක් සිද්ධ කරන්නට ලැබීමත් වාසනාවක් විදියට අපි දකිමු. ඒ නිසා ඔබගේ ජීවිතය ඊටාම සාර්ථක මට්ටමට මේ වෙන විට ගොඩ නැගිලා තිබෙනවා. ඒ පිළිබඳව අපි බොහෝ කරුණාකාරණා කිය යුතු අවස්ථාවක් වුණත් මේ අවස්ථාවේ අපි ඊට වඩා කරුණාකාරණා ප්‍රකාශ කරන්නට යන්නේ නැහැ. ඒ නිසා ප්‍රසන්සිරි මහත්මයාගේ ජීවිතය අද වන විට එතුමා මේ ජීවිතේ මම හිතනවා දැන් විශාල කාලයක් මේ ව්‍යාපාරික ලෝකයේ තුල වැටෙමින් නැගිටමින් ආපු කෙනෙක් අද Tamanට නැගී සිටින්නට පුළුවන් විදිහේ ආයතනයක් බිහි කරගෙන තමන්ගේ ඒ ගමන සාර්ථක කරගන්න සූදානම් වෙච්ච මොහොතේ අපි මෙතෙන් පටන් ඔබතුමන්ට ඒ ආශිර්වාදේ ප්‍රාර්ථනා කළා. එම ගමන තව දුරටත් නොපසු බස්නා උත්සාහයෙන් යන්නට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව පෙරටු කරගෙන මෙතෙන් පටන් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ආශිර්වාදයේ තුල ඔබතුමන්ට කායික ශක්තිය ලැබේවා, මානසික ශක්තිය ලැබේවා, නිරෝගී භාවය ඇති වේවා, කිසිදු උවදුරක් උපද්දරවයක් නොවේවා. ලග්න ඒ රාස්තක වශයෙන් නවග්‍රහයන්ගෙන් පවතින ග්‍රහණක්තා තාරකාදීන්ගෙන් වශයෙන් ඇස්වාකට වහා දෝෂ වශයෙන් අනිවින කොඩවින දෝෂ වශයෙන් පවතින සියලු උපද්දරව දුරු කර ගන්නට ඔබතුමන්ට උතුම් වූ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ, ත්‍රිවිධ රත්නේ ආශිර්වාදේ, ජය ශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේගේ ආශිර්වාදේ, දලදා හාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ, සියලුම දෙවියන්ගේ දේවාශිර්වාදේ, දේව කරුණාව සැලසේවා. සියලු පැතුම් ප්‍රාර්ථනා එකලෙස ඉටු වේවා. මෑණියන්ටද නිරෝගී භාවයේ ලබලා ඒ වගේම ආදරණීය බිරිඳ දරුවන් ඇතුළු ඒ හැම දිනාටද යහපත් සුවපත් සැපවත් ජීවිත ගත කරන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා. ඒ වගේම මෙම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ කලමනාකාර තුමන් ලේකම් තුමිය ප්‍රමුඛ කොටගත් ඒ හැම දිනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට නිරෝගිමත් වාසනාවන්ත සැපවත් ජීවිත ගත කරන්නට මේ උතුම් ආශිර්වාදයේ ශක්තියක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ වගේම ඔබගේ මේ කටයුතු සඳහා සහභාගී වී සිටින අනෙක් සියලු දෙනාටද යහපත ආශිර්වාදයේ සිතම සැලසিলা ඒ පින්නතුන් කරනු ලබන ව්‍යාපාරික කටයුතුද ඉතා හොඳින් මනමින් ඉටු කරගන්නට ශක්තිය හැම දිනාටම ලැබේවා කියන මේ ශිල්පීන් හැම දිනාටමත් අපි ආශිර්වාදේ ප්‍රාර්ථනා කළා. යහපත සරසේවා කියන පැතුමෙන් යුතුව ඔබ හැම දිනාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා කියන පැතුමෙන් වන්දනා කරන්ට හැම දිනාම සාදු කිය. සාදු සාදු සාසි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස
තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවත ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතා විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුග්ගලායිස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කර අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ගණසාරප්පදිත්තේන දීපේන තමදං දිනාති ලෝක දීපං සම්බුත් පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධින් සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝ ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරු පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි උප්පම්මිලායාති අතයි ධම්මේ කායෝ තථායාති විනාශ සුගන්ධං පීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං පතිගන්නාතෝ මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතෝ මුත්ත අදිවාසේ තුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාත් පතිගන්නාතු මුත්තමං සාදු රන්වන් පාටින් දලුලාන බෝධිය නිල්වන් පාටින් කොළලාන බෝධ ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය අපිත් වන්දෙමු ජය සිරි මහා බෝධ දඹදිව තලයේ හටගත්
ශ්‍රී ලංකාවට වැඩමියුබෝත් ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය අපිත් වන්දෙමු ජය ශ්‍රී මහබෝධ දඹදිවෝ තලයේ හටගත් බෝධිය සංගමිත් තෙරණියගෙන වැඩි බෝධ ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය අපිත් වන්දෙමු ජය ශ්‍රී මහබෝධ දඹදිවෝ තලයේ හටගත් බෝධිය මහමෙවුනා රෝපිත බෝධ ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය අපිත් වන්දෙමු ජය ශ්‍රී මහබෝධ දෙව්ලොව දෙවියන් පුද කළ නාලොව සතියක් පුදලද බෝධ දිනෝදාක් දෙන වඳිනා බෝධිය අපිත් වන්දෙමු ජය ශ්‍රී මහබෝධ මම මේ මළුවට යනවා එනවා බෝමුල් බෝපත් මට පැගෙන සමාවදී මාගේ පව්වාර වෙනවා බුරජුනි මට අවසර දෙන උඩමාළුවේ බෝරජු ඇජඹෙනවා දෙවෙනි මාළුවේ මල් පහන් දිලෙන වැලි මාළුවේ මහා සිනග වඳිනවා මතු මත්තේ අපි නිවන් දකිනවා වන්දාමි චේතියං සබ්බං සබ්බටානේ සෝපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සත් යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං යුතං සත්තාවන්දේතං ගෝතිපාද ඉමේතේ මහබෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්සුත් පඨමං බෝධි පල්ලංකං ဒုတိယං ච අනිම්මිතං තතිය චංකමනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලං ච මුචාලින් දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේතං මුනිසේවිතං කායේන වාචා චිත්තේන
අච්චයං කමමි බන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සංදිට්ඨික කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර සාදු අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයන්ට බුද්ධ රත්නයින්ද ධම්ම රත්නයින්ද සංඝ රත්නයින්ද මට සමාව ලැබේවා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු මා විසින් රැස්කලා වූ සීලමය වන්දනාමය බුද්ධ පූජාමය බෝධි වන්දනාමය සියලු පුණ්‍ය ධර්මයෝ සාදර ගෞරවයෙන් සාදර භක්තියෙන් අනුමෝදන් වෙමි මටද මේ සියලු පින් බලයින් ජරා මරණාදී සංසාර දුකින් නැත මිදේ නිර්වාණ සුවයම අවබෝධ වේවා නිවන් දකිම්මා නිවන් දකිම්මා නිවන් දකිම්මා සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උචෝච දෝචෝච සුවචෝ චස්ස මෘදු
අනතිමානී සංතුස්සකෝච සුභාරෝච අප්පගිච්ඡෝච සල්ලෞකෝත්ති සංතින්ද්‍රයෝච නිපාකෝච අප්පගප්පෝ කුලේසු අනනුකිද්දෝන ච කුද්දං කිංජියේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ මාකේමිනෝ හංතෝ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා යේකේ චිපාන භූතස්සේ තසවාතා වේරවානමසේ සාදීගාවායේ මහංතාවා මජ්ජේ මාරස්සකානුගතෝලා දිට්ඨාවායේව අද්දිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්බ වේදිවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තාන පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තජිනං කංචේ භ්‍යාරෝසනා පටිඝ සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාතා යතානියං පුත්තං ආයුදායේක පුත්ත මනුරක්කේ වං පිසබ්බභූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියං ච අසංබාධං අවේරං තිට්ඨං චරං නිසින්නෝ වාසයානෝ මායාව තස්ස විගත මිද්දෝ ඒතං සතින්න දිට්ඨේ බ්‍රහ්මමේතං විහාරං ඉදමාෝ දිට්ඨිං ච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නයි ජාතු ගබ්බදෙය්‍යං පුනරේති මහා කරුණිකෝ නාතෝ ඊතාය සබ්බ පානිනං පුරෙත්තා පාරමී සබ්බාපත්තෝ සංබෝධි මුත්තමං ඒතේන සච්ච වජ්ජේන ඕතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සක්ඛ්‍යානං නන්දි වඩ්ඩනෝ එවං තුයං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං සක්කත්වා බුද්ධ රතනං ඕතදං උත්තමං වරං ඉතං දේව මනුස්සානං බුද්ධ තේජේන දොත්තිනානස්සං තුපද්දවා සබ්බේ දුක්ඛා උපසමින්තු තේ සක්කත්වා ධම්ම රතනං ඕතදං උත්තමං වරං පරිලා උපසමනං ධම්ම තේජේන දොත්තිනානස්සං තුපද්දවා සබ්බේ භයා උපසමින්තු තේ සක්කත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං පාහුනේයං සංඝතේජේන දොත්තිනා නස්සං තුපද්දවා සබ්බේ රෝගා උපසමින්තු තේ අංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං බුද්ධ තමන්නත්ති තස්මාදොත්ති භවන්තු තේ අංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං ධම්ම තමන්නත්ති තස්මාදොත්ති භවන්තු තේ අංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං සංඝ සමන්
නත්ති තස්මා සොත්ති භවං තොතේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන ඕතෝ තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන ඕතෝ තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන ඕතෝ තේ ජය මංගලං සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවං තොතේ නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ගානි වාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සංඋපද්දවේ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බදෝ. දැන් මේ අවස්ථාවේ ප්‍රසන්සිරි මෙත්තුමන් මෑණියන් ඒ වගේම සහෝදරයා ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඒක රාශී වෙලා දවසේ මේ පුණ්‍ය කර්මය ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනේ ප්‍රසන්සිරි මෙත්තුමන් කරගෙන යන ලබන ඒ ව්‍යාපාරික කටයුතු ඊටාම හොඳින් මනමින් ඉදිරි දැක්මක් ඇතුව තව බොහෝ දෙනෙකුට මේ සේවාවන් සැපයීමේ හැකියාව තබාගෙන බලාපොරොත්තුවක් තබාගෙන ඒ අනුව ඉදිරි ගමන සකස් කර ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව කරගනු ලබන ආශිර්වාදයක්. නිසා මේ අවස්ථාවේ තමන්ට ශක්තිය බලය ලබා දෙන ආදරණීය මෞතුමිය ළඟින් තබාගෙන ඒ මෑණියන්ටද ආශිර්වාද ප්‍රාර්ථනා කළා. ඒ මවගෙන් ලැබුණු ශක්තිය තවදුරටත් ඉදිරියටත් ආශිර්වාදයක් ලෙස ලබාගෙන තමන්ගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීමේ අපේක්ෂාවයි ප්‍රසන්සිරි මෙත්තුමන් තුල තිබෙනවා. ඒ නිසා ඔබතුමන්ගේ ඒ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් අද දවසේ සිදු කළ මේ උතුම් සම්බුද්ධ පූජාමය බෝධි පූජාමය පුණ්‍ය කර්මය හේතු කොටගෙන සියලු දෙවියන්ගේ දේවාශිර්වාදයේ දේව කරුණාව සැලසිලා ප්‍රසන්සිරි මෙත්තුමන් ඒ ඉදිරියේ අනාගත සැලසුම් සකස් කරගෙන ඒ තමන්ගේ සිතුවිල්ල තුල ගොඩනගාගත්ත ඒ සියලු සැලසුම් ක්‍රියාත්මක කරන්නට සියලු බලය ශක්තිය ඔබතුමන් වෙත ගොඩනැගේවා කියන ප්‍රාර්ථනාව මේ මොහොතේ සිද්ධ කරන. ඒ සඳහා දිරිය දෙන මෑණියන්ට කායික නිරෝගීතාවයේ මානසික නිරෝගීතාවයේ චිරජීවනයේ ඇති වෙලා තව බොහෝ කලක් සතුටින් ජීවිතේ පවත්වාගෙන යන්නට මෑණියන්ට සියලු ශක්තිය බලය සැලසේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන. ඒ වගේ මේ සියලු කටයුතු සාර්ථක කරගන්නට පසුපසින් ඉඳගෙන ශක්තිය ලබා දෙන ආදරණීය බිරිඳ දරුවන් ඇතුළු ඒ හැම දෙනාට ඒ කරනු ලබන ඒ දායකත්වයන් ඒ මේ ආයතනය ගොඩනගා ගැනීමට එතුමියගෙන්ද ලැබෙන ඒ ශක්තිය බලය තවදුරටත් ලබාගෙන ඒ බිරිඳගේ ආශිර්වාදයේ දරුවන්ගේ ආශිර්වාදයේ ලබලා තවත් ඒ ගමන සාර්ථක කරගන්නට ඒ පින්නතුන්ටත් ශක්තිය ධෛර්යය ලබා දෙන්න ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් බිරිඳ ඇතුළු දරුවන්ට අපි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන. නිසා මේ අවස්ථාවේ Tamanට ශක්තියක් වෙමින් Taman ළඟ ඉඳගෙන ඒ සහෝදරයාද ලබා දෙන්නා වූ ශක්තිය තුල Tamanගේ ගමන සාර්ථක කරගන්නට පුළුවන්කම ලැබී තිබෙනවා. නිසා අපි මේ සහෝදර මහත්මයා ඇතුළු කොට ඇති පවුල් සියලු දෙනාටත් ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින්
මෙහි කළමනාකාරීත්වයේ දරන ඒ මහත්මාට ඒ වගේම ලේකම් තුමිය මේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ සිදු කළ උතුම් පින්කම හේතු කොටගෙන නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ඇති වෙලා ප්‍රමිති ඉන්වෙස්ට්මන්ට් ආයතනයත් ඒ වගේම යතුරුපැදි අලුත් වැඩියා කරන එම කාර්මික ආයතනයත් ඉතා හොඳින් මනවින් ඉදිරි දැක්මක් ඇතුව පවත්වාගෙන යන්නට සියලු ශක්තිය බලය ගොඩනැගේවා කිනුතුන් ප්‍රාර්ථනාවෙන් අපි මේ මොහොතේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී මෙම දර්ශන රූගත කිරීම, පටිගත කිරීම කටයුතු වලට නිරත වී සිටින ඒ සියලු දෙනාටද නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ඇති වෙලා යහපත්ව කටයුතු කරගන්නට ඒ දර්ශන තිරගත කරන මේ හැම දිනාට සියලු ශක්තිය බලය ගොඩනැගේවා කිනුතුන් ප්‍රාර්ථනාවෙන් මේ හැම දිනාගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු කරගන්නට නිරෝගීකම ඇති වෙන්නට මේ උතුම් ආශිර්වාදයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරට කරගෙන ප්‍රසංසිරි මෙත්තුමන්ට තව බොහෝ කාලයක් මේ සේවාවන් ඉතා හොඳින් මනමින් ඉටු කරගෙන සමාජ මෙහෙවරක යෙදෙන්නට අපි හැම දිනාගේම හදවත් තුලින් අපි එතුමන්ට අවංකවම මේ ප්‍රාර්ථනාව සිද්ධ කරමු. අපි එතුමන්ගේ ජීවිතය සැපවත්ව සුවපත්ව නිරෝගීමත්ව ගත කරගෙන තුනුරුවන්ගේ පිහිට ලැබමින් සියලු දෙවියන්ගේ දේවාශිර්වාදේ ලැබමින් එතුමන් ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වන ඉලක්කයන් කරා ගමන් කරන්නට එතුමා විශ්ව ශක්තිය පිළිබඳ විශ්වාසය තබාගෙන කටයුතු කරන කෙනෙක්. එම ශක්තිය තව තවත් ලැබිලා එතුමන්ට මේ ලෝකය ලස්සන කරන්නට ශක්තිය, ධෛර්යය, බලය ගොඩනැගේවා කිනුතුන් ප්‍රාර්ථනාව සිද්ධ කළා. යහපත ප්‍රාර්ථනා කරනවා. මේ සියලු පින් ලෝක සසුන අපව ආරක්ෂා කරන දුත රාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛච්‍යවන කියන සිව්වරම් දෙවියන් මේ විහාරස්ථානයේට පර්වතයට වනාන්තරයට ආදිග්‍රහිත වුණු මේ ස්ථානයේට විශේෂ ඇල්ම බැල්ම හෙළමින් වැඩවදාරන මහසිං දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ, දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ, විෂ්ණු කතරගම සමන් විභීෂණ නාථ පත්තිනි ආදී කොට ඇති සියලු දෙවියෝද ඒ වගේම ඔබට ඔබගේ ආයතනයේට අධිග්‍රහිත වනු කරනු ලබන ව්‍යාපාරික කටයුතු වෙලහෙන්දාම් ගොවිතැන්පත් ආදී වශයෙන් පවත්වාගෙන යනු ලබන සියලු දේට අධිග්‍රහිත වන සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් ඔබව සුරකිත්වා කියන පැතුම ඇති කරගෙන හැමදෙනා මේ මොහොතේ රැස් කරගත්ත සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාදට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාදට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාදට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති. නමින් මිය ගියා වූ සිරු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සසර වසනාතුරු නිවන් දක්නාතුරු අනුවන අසත්පුරුෂ ආශ්‍රයක් නොලැබී සත්පුරුෂයන්ගේ ඇසුර ආශ්‍රය ලැබමින් උතුම් නිවනින් සැනසීම ලැබීමටත් මේ පින්කමද හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ගාථාවන් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.